ඔන්න තරුණ ආන්දර නමකුයි කෙල්ලෙකුයි රේල් පාරේ ඉන්නවා කැමරාව වට කර කර කොල්ලෝ සෙට් එක මෙන්න අද කාලේ ආන්දර මෙන්න ජෝඩු දාලා අර ආන්දර තොලකට වේලිලා අර කෙල්ල කෑ ගහන්න ආන්දරන්න මොවා වෙනවා පොඩි කෙල්ලේ ඔන්න මිනිස්සු ඔක්කොම බහිනවා ආන්දරවරුන්ට ඔවුන් සිවුරු ඇරලා ගෙදර යවපියව සාසනේ කනවා කියලා දැන් බයිනවා අනේ අර ආන්දර මාද්දිට කියනවා ඒ මගේ නංගි මමයි අම්මයි නංගි හිටියේ අම්මා අසනීපයි උදේ පාන්දර වැඩට යන්න කලින් අම්මා මේ බල්ලා නංගි යන්නේ කෝච්චිය උදේ යන් කියලා අපි කතා කරගත්තා ඒ නිසා නංගි මායි කෝච්චිය යන්න උදේ පාන්දර එනකොට මම වට කළා බය වෙනවනේ පොඩි හාමුදුරුවෝනේ ඒක ඇහුවේ නෑ මිනිස්සු නිවැරදි කිරීම අහන්නේ කවුරුවත් බයින් එක විතරයි අහන්නේ ඊට පස්සේ කියනවා උන් යවපියව සිවුරු අරවලා ගෙදර ඔයාලා එක්කෙනෙකුට පැයක් සිවුරක් දාගෙන ඉන්න වාසනාව නෑ මේ ජීවිතේ තිබ්බේ නෑ තිබ්බනම් මහාන වෙන්න එපා තමන්ට පැයක්වත් සිවුරක් දාගෙන ඉන්න වාසනාවකුත් නැතුව අනුන්ගේ සිවුරු ගලවන්න වචන කියනවා ආයේ කවද්ද කසාවතක පිහිට ලැබෙන්නේ අන්න සංඝසරණට හානි වුණා ඒ වගේ මිනිස්සු ගැන නෙවෙයි මේ කියන්නේ මොන්න මේ ලෝකේ අනිත් පැත්තට පෙරලෙද්දිනොත් රහතන් වහන්සේලාට වැඳ වැඳ ඉන්න මිනිස්සු මේ අපේ ගෙවල් වල තියෙන ප්‍රශ්න මදිවටද මේ හාමුදුරුවන්ගේ වන් හොමුත් හොයන්නේ මම හාමුදුරුවෝ සුද්ධ කරනව නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේ සාගරය වගේ සාගරේ කුණු රඳින්නේ නැහැ ගොඩට ගහනවා ඒ වගේ මේ බුද්ධ ශාසනයේ කෙලසන චරිත බුද්ධ ශාසනයෙන් ගොඩ ගහලා දානවා එළියට. සාගරේ පිරිසුදු තියා ගන්නවා. බුද්ධ වචනෙන් බුද්ධ ආඥාවෙන් බුදුරජාණන් වහන්සේ පනවපු ශාසනේ සුද්ධ වෙවි තියේ ඒක ඔයාට සුද්ධ කරන්න දෙයක් නැහැ. එයාලා ඒවා කරනවා කියලා අපිත් උන්වහන්සේලාට බැන අපේ සංඝසරණත් හානි කරගෙන සංඝං සරණං ගතෝ නැහැ. මරණින් මත්තේ හොඳ දැනකට යන්නේ. පිනක් මොකක් හරි තිබිලා පෙරේතෙක් වුණත් සංඝයාට දෙන දානයක්වත් අනුමෝදන් වෙන්න බෑ. ඔයාලගේ පවුල් වලම ඇති සමහර ඥාතින් පින්ලා කියනවා සිල් ඇත්තන්ට දානයක් දෙන්න. දුගී මගී යාචකයන්ට දානෙ දෙන්න. බලු කපුටන්ට දානයක් දීලා මට පින් දෙන්න කියලා කියන චරිත තියෙනවා. මට මේ කෑම ඕන මට ඒ පෙරේත ගොටුව දෙන්න කියලා කියනවා. ඒ අනාදිමත් කාලෙක ඉඳලා මියගිය ඥාතින්ට පින් දෙන්නේ සංඝ දාන දීලා. ඇයි අර වගේවා කියන්නේ? මනුස්ස ලෝකෙ ඉද්දින් සංඝයාට බැන්න අයට පෙරේතෙක් වුණාට පස්සේ සාංගික දානෙ පින් අනුමෝදන් වෙන්නෙත් නැහැ. සංඝසරණට හානි කරගන්න එපා. කුමන්ත්‍රණයක් තියෙනවා මේ සංඝයා ගැන ගෞරවේ නැති වෙන්න හොයා වීඩියෝ කවුද අඳනේ කඩාගත්තේ කවුද බිව්වේ මොකෙක් හරි තට්ටේ ගාගත්ත කෙනෙක් අඳනයක් ඇඳගෙන බිව්වොත් එහෙම අන්න හාඳුරෝ බිව්වා හොයන්නේ නැහැ මිනිස්සු ඇයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ හිතන්න බැරි ඇයි මොග්ගලම් මහරහතන් වහන්සේගේ ගුණ හිතන්න බැරි ඇයි රහතුන්ගේ ගුණ හිතන්න බැරි ඇයි මං කියන කාරණාව තේරෙනවද ඒ නිසා සංඝසරණට හානි කරගන්න එපා. Facebook, YouTube සමාජ මාධ්‍ය දාලා මේ ළමයි නිතර පරිහරණය කරනවා. අපෝ යාන්ත්‍රංගේ වංගුන් වාද විවාද රණ්ඩු මෙහෙම පාස් කරලා දාන්න. ඕව හොයන්නේ නැතුව. අපේ කල්යාණ මිත්‍රයෙකුට හොඳ හාමුදුරු නමකට ගුණවත් කෙනෙකුට කවුරු හරි බනිනවා වගේ කියලා අපිට දැනුණොත් එහෙම අපි ඒ ಗುಣ කියන්න ඕන. කාටවත් බනින්නේ නැහැ. අපිට දැන් අපි කියමු අපේ ගුරුවරයා කියලා. මගේ ගුරුවරයාට මට කවුරු හරි බයිනවා කියලා කිව්වොත් මම ಗುಣ කියනවා. මම කාටවත් දොස් කියන්නේ නැහැ. මම ඕවා අහන්නෙත් නැහැ. අපි ಗುಣ කියනවා. එච්චරයි. ඒ නිසා සංඝසරණට හානි කරගන්න එපා.